ඔබත් බීමත්ව රියපදවනවද? ශ්‍රී ලංකාවේ නීතියට අනුව බීමත්ව රියපැදවීම වරදක්. මේ බීමත්ව රියපැදවීම සම්බන්ධයෙන් දඬුවම් හා දඩ මුදල් අය කිරීම සිදු කරනවා. මේ බීමත්ව රියපැදවීම සම්බන්ධයෙන් 2019 අංක 10 දරන මෝටර රථ වාහන සංශෝධන පනතට අනුව දඩ ලබා දෙන්නේ කොහොමද? එහෙම නැත්නම් දඬුවම් නියම කරන්නේ කොහොමද කියලා අපි දැනගමු. ඔබ බීමත්ව රියපැදවීමක් සිදු කළහොත් ඒට දඩය වශයෙන් රුපියල් 25000ත් 30000ත් අතර දඩයක් නියම කරන්න අධිකරණයට පුළුවන්. ඒ වගේම මාස 3කට සිර දඬුවම් පමුණවන්නත් පුළුවන්. එවන් නැත්නම් මේ රුපියල් 25000ත් 30000ත් අතර දඩ මුදලත් මාස 3ක සිර දඬුවමත් කියන දෙකම පමුණවන්නත් අධිකරණයට හැකියාව තියෙනවා. ඒ වගේම මේක වැදගත්ම දේ තමයි ඔබගේ රියදුරු බලපත්‍රය මාස 12කට අවලංගු කිරීමත් සිදු කරනු ලබනවා. ඒ වගේම ඔබ රියපැදවීමකින් යම් පුද්ගලයෙකුට අනුතුරක් සිදු කළහොත් ඔබගේ බීමත් රියපැදවීම හේතුවෙන් පුද්ගලයෙකුට සිදුවන අනුතුර හේතුවෙන් ශ්‍රී ලංකා රජය විසින් නීතියට අනුව රුපියල් 30000ත් 50000ත් අතර දඩ මුදලක් ඔබගෙන් අය කරනු ලබනවා. ඊට අමතරව වසරක සිර දඬුවමක් ලබා දීමත් සිදු කරනවා. මේ දෙකෙන් එකක් හෝ මේ දෙකම සිදු කරන්නත් අධිකරණයට හැකියාව තියෙනවා. ඒ වගේම අර කලින් කිව්වා වගේම මේකේ වැදගත්ම අංගය තමයි ඔබ රියපැදවීම වගේ බීමත්ව රියපැදවීම වගේ යම් කිසි පුද්ගලයෙකුට අනුතුරක් සිදු කිරීමක් කළහොත් ඔබගේ රියදුරු බලපත්‍රය සදහටම අවලංගු කිරීම සිදු කරනු ලබනවා. මේ මෝටර රථ වාහන සම්බන්ධ නීතිය ගැන කතා කරන්න මම දන්න නීති කරුණු මගින් ඔබව දැනුවත් කරන්න වීඩියෝ සීරීස් එකක් ගන්න මම බලාපොරොත්තු වෙනවා. මේ වීඩියෝ සීරීස් එක මගේ Law with Dilan YouTube channel එකේ වගේම මගේ මේ Facebook ගිණුමෙත් මම මුදා හැරීම සිදු කරනවා. නීති කරුණු ගැන ඉස්සරහටත් දැනගන්න මගේ YouTube channel එකත් එක්ක වගේම මගේ Facebook ගිණුමත් එක්කත් එකතු වෙලා